ආයිබෝවන්. අද මේ සුවිශේෂී විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. කේන්තිය. එහෙමත් නැත්නම් තරහව කියන්නේ අපි හැමෝගෙම දැනෙන බොහොම සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේක පාලනය කරගන්න හැටි ගැන සමාජය ඇතුලේ තියෙන මහ පුදුම පරස්පර අදහස් ටිකක්. ඉතින් නිරෝගී මනසක් පවත්වාගෙන යන්න නම් මේකට තියෙන නිවැරදි ප්‍රවේශය මොකක්ද කියන එක ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ ලොකු පැටලවිල්ලක. ඉතින් අපි මේ ප්‍රශ්නේ දිහා ටිකක් ගැඹුරින් බලමු. කේන්තියක් ආවම ඒක එකපාරටම පුපුරලා පිට කරන එකද හොඳ නැත්නම් හිත ඇතුලේම තද කරගෙන ඉන්න එකද? පේන විදිහට මේක හරියට තෝරා ගැනීම දෙකක් විතරක් තියෙන ප්‍රශ්නයක් වගේ. හැබැයි ඇත්තම කතාව නම් මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. අපි අද මේ මූලික අභිරහස මුලින්ම විසඳගෙනිමු. අපි ඉස්සෙල්ලාම බලමු සමාජයෙන් අපිට මේ ගැන ලැබෙන ව්‍යාකූල උපදෙස් මොනවද කියලා. මොකද කලකිරීම, තරහව වගේ දේවල් කළමනාකරණය කරගන්නවා කියන එක ගැන අපිට ඇහෙන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම පරස්පර කතා. නිකමට හිතලා බලන්න එක පැත්තකින් සමහරු කියනවා තරහ හිතේ තියාගන්න එපා පිස්සු හැදෙයි කෑ ගහලා හරි කොට්ටෙකට ගහලා හරි ඒක පිටු කරලා දාන්න කියලා. අනිත් පැත්තෙන් තවත් අය කියනවා අපෝ කේන්තිය කියන්නේ ගින්නක් ඒක ඉවසීමෙන් යටපත් කරගන්නම ඕනේ කියලා. ඉතින් මේ අන්ත දෙක අස්සේ හිර වුණාම ඇත්තටම කරන්න ඕනේ හරිම දේ මොකද්ද කියන එක අපිට සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. හරි අපි මුලින්ම මේ කෝපය පිට කිරීම ගැන තියෙන භයානක මිත්‍යාව. ඒ කියන්නේ මේ ප්‍රෙෂර් කුකර් මායාව බින්ද දාලෙමු. අපි මනස හරියට පුපුරන්න ඔන්න මෙන්න තියෙන ප්‍රෙෂර් කුකර් එකක් කියන එක තමයි මෙතන තියෙන ලොකුම වැරදි අර්ථකථනය. මොකද දන්නවද? කැතරිසිස් එහෙමත් නැත්නම් කෝපය ආක්‍රමණශීලීව පිට කරලා හැඟීම් නිදහස් කරන්න පුළුවන් කියන මේ පරණ මනෝවිද්‍යාත්මක විශ්වාසය නූතන ස්නායු විද්‍යාවෙන් දැන් සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා ඔප්පු කරලා ඉවරයි. හරියට හිමාලය පිට කරනවා වගේ අපේ තරහව එහෙම ලේසියෙන් පිට කරලා දාන්න බෑ. මේක තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් ආචාර්ය බ්‍රැඩ් බුෂ්මන් කරපු සුවිශේෂී පරීක්ෂණයක් දිහා බැලුවම එයාගේ පරීක්ෂණයේදී පංචින් බෑග් එකට ගහලා තමන්ගේ කේන්තිය පිට කරපු අයගේ කෝපය ඇත්තටම අඩු වුණේ නැහැ. ඒ වෙනුවට වුණේ එයාලගේ ආක්‍රමණශීලී බවයි ඇඩ්‍රනලින් මට්ටමයි තවත් ඉහළ ගිය එක. හැබැයි තමන්ගේ හැඟීම් ගැන හිතමින් නිශ්ශබ්දව හිටපු අයගේ කේන්තිය ඊටම ඉක්මනින් සමනය වෙලා තියෙනවා. මේකින් අපිට පැහැදිලි වෙන එකම දේ තමයි කෝපය කියන දේ ශාරීරිකව හරි වාචිකව හරි ප්‍රචණ්ඩ විදියට පිට කළා කියලා කවදාවත් තරහ නිවෙන්නේ නැහැ කියන එක. ඒක හරියට නිකන් ඇවිලෙන ගින්නකට පෙට්‍රල් දානවා වගේ වැඩක්. ඒ ක්‍රියාවෙන් ඇක්ටටම වෙන්නේ හැමතිස්සෙම පුපුරලා එන විදියට ප්‍රතික්‍රියා කරන්න අපේ මොළය ස්ථිරවම පුරුදු වෙන එකයි. එහෙනම් පිටකරණ එක නරකනම් මේ කෝපය හිත ඇතුළෙම තද කරගෙන යටපත් කරගෙන ඉන්න එක හොඳයි කියලා කාටයි හිතෙන්න පුළුවන්. හැබැයි එළියට hina වෙලා ඇතුළතින් පිච්චි ඉන්න එක ඊට වඩා දරුණු ජෛව විද්‍යාත්මක අනතුරක් බව අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? කෝපයක් ආව මේක බලහත්කාරයෙන් යටපත් කරන්න හැදුවොත් අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියන කොටසෙන් දැවැන්ත අනතුරු එඟවීමේ සංඥා නිකුත් කරන්න ගන්නවා. ඒත් එක්කම මුළු ශරීරයම කෝටිසෝල් කියන ආතති හෝමෝනයන් පිරිලා ගිහින් රුධිර පීඩනය එකපාරටම අහසුසට නගිනවා. මේ විදිහට දිගින් දිගටම හැංගීම් යටපත් කළොත් ප්‍රධාන අනතුරු තුනක් වෙන්න පුළුවන්. එකක් තමයි නිදන්ගත ශාරීරික රෝග ඇතිවෙන එක. අනිත් එක උපහාසයෙන් කතා කිරීම වගේ වක්‍රව කෝපය පිට කරන විෂ සහිත හැසිරීම. ඒ වගේම තමයි මාස ගාණක් තද කරගෙන හිටපු දේවල් එක කිසිම සම්බන්ධයක් නැති පොඩි සිදුවීමකදී හරියට ගිනි කන්දක් වගේ එකපාරටම පුපුරලා යන එක. ඉතින් කෝපය පිට කරන එකත් යටපත් කරන එකත් මේ තරම්ම විනාශකාරී නම් ඊළඟට අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අන්න එතනදී තමයි මනෝවිද්‍යාව අපිට ඊටාම සාර්ථක තුන්වෙනි මාර්ගයක් පෙන්වා දෙන්නේ. මෙහිදී අපි තේරුම් ගන්න ඕනේ තීරණාත්මකම දේ තමයි හැඟීම් වලට අපේ පාලනය අරගන්න ඉඩ නොදී ඊටමත් නිර්මාණාත්මකව සහ ප්‍රබලව හැඟීම් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නම ඕනේ කියන එක. මේකට තමයි විද්‍යාත්මකව හැඟීම් කළමනාකරණය සහ සහේතුක ප්‍රකාශනය කියලා කියන්නේ. ස්නායු විද්‍යාවට අනුව කෝපය මුළුමනින්ම උදාසීන කරලා ඒක නිරෝගී සංවේදනයක් සඳහා මෙවලමක් කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර පහක් තියෙනවා. අපි දැන් මේ පියවර පහ එකින් එක විමසා බලමු. පළවෙනි පියවර තමයි Tamanට ඇතිවෙන හැඟීම හඳුනාගෙන ඒක බාර ගන්න එක. ඒ කියන්නේ හදවත වේගයෙන් ගැහෙනවා වගේ දැනෙන ශාරීරික රෝග ලක්ෂණ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හරියට පිටස්තර තුන්වෙනි පාර්ශවයක් වගේ ඒ දිහා බලාගෙන ඉන්න එක. එහෙම කළාම හැඟීම් විසින් අපේ මොළය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන එක නතර වෙනවා. දෙවැනි පියවරේදී මේ යම්කේ අපිට ගොඩක් වැදගත් වෙනවා. ආචාර්ය ජිල් බෝල්ට් ටේලර්ගේ සොයා ගැනීම වලට අනුව ඕනම හැනීමක රසායනික ආයුකාරය තත්පර 90ක් විතරයි.
ඒ කියන්නේ කෝපය කාපු ගමන්ම තත්පර 90ක් විතර ගැඹුරින් හුස්ම ගත්තොත් අර කියපු රසායනික ක්‍රියාවලිය පහ වෙලා ගෙහෙන් අපිට නැවත තාර්කිකව හිතන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වැනි පියවර හැටියට අපි මූලික හේතුව හොයාගන්න ඕනේ. ඇත්තටම කෝපය කියන්නේ කවදාවත් තනියම එන දෙයක් නෙමෙයි. මනෝවිද්‍යාවට අනුව ඒක ද්විතීක හැඟීමක්. ඒ කියන්නේ කෝපය නිතරම ඉස්සරහට එන්නේ ලැජ්ජාව, බිය, එවත් නැත්තම් Taman වගේ කරන්නේ නෑ වගේ ඊට වඩා ගොඩක් ගැඹුරු වේදනාවක් වහගෙන. අන්නේ නිසයි අපි මේ මූලික හේතුව හොයාගන්න එක වැදගත් වෙන්නේ. හතරවෙනි පියවර තමයි නිවැරදිව අදහස් ප්‍රකාශ කිරීම. ගැටුමක් විසඳ ගනිද්දී ඔයා තමයි මෙහෙම කළේ කියලා අනිත් කෙනාට චෝදනා කරනවා වෙනුවට මට මේ වෙලාවේ මෙහෙමයි දැනුනේ කියලා මම කියන වචනයෙන් අදහස් දක්වන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අනිත් කෙනා ආරක්ෂිත දලක් දාගෙන වාද කරමින් එක නවතිනවා වගේම බොහොම සාමකාමී තාර්කික විසඳුමකට යන්නත් මඟ පෑදෙනවා. පස්වෙනි පියවර තමයි ශක්තිය ධනාත්මකව යොදවන එක. මොකද සමහර වෙලාවට අපිට කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න බැරි වාතාවරණයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ශරීරයේ එකතු වුණු හෝමෝන සහ ශක්තිය ව්‍යායාමයක් හරි තමන් ආස කරන විනෝදාංශයක් හරි වගේ ධනාත්මක දෙයකට යොදවලා ජෛව විද්‍යාත්මක සමතුලිතතාවය නැවත ඇති කරගන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි දැන් බලමු මේ කෝපය කියන හැඟීම වෙනස් විදියට දකින්නේ කොහොමද කියලා. මේ හැඟීම් කලමනාකරණය හරියටම ප්‍රගුණ කරන්න නම් කෝපය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක ගැන අපේ හිතේ තියෙන පරණ අදහස් අපි මුළුමනින්ම වෙනස් කරන්න ඕනේ. මෙතනදී අපිට ඊටම අපූර්වවට පැහැදිලි වෙන යාථාර්ථය තමයි කෝපය කියන්නේ අපි බිය විය යුතු යක්ෂයෙක් නෙමෙයි කියන එක. ඒක හරියට නිකන් වාහනයක තියෙන අනුතුරු ඇඟවීමේ ලයිට් එකක් වගේ දෙයක්. යම්කිසි දෙයක් වැරදි, ඒ ගැන වහාම අවධානය යොමු කරලා ඒක නිවැරදි කරන්න කියන එක අපිට පෙන්වලා දෙන ස්වභාවික යාන්ත්‍රණයක් තමයි කෝපය කියන්නේ. නිකමට හිතන්න වාහනයක ලයිට් එකක් පත්තු වුණාම අපි ඩෑෂ්බෝඩ් එක කුඩු කරන්නේ නැහනේ. ඒක හරියට අර කෝපය පුපුරලා පිට කරනවා වගේ වැඩ. ඒ වගේම ඒ ලයිට් එක උඩින් කළු ටේප් එකක් කලවලා අපි ඒක වහලා දාන්නෙත් නැහැ. ඒක හරියට හැංගීම් යටපත් කරනවා වගේ වැඩ. සාමාන්‍යයෙන් අපි කරන්නේ වාහනේ නවත්තලා ලෙඩේ මොකක්ද කියන හොයලා බලන ඒක අලුත් වැඩියා කරන එකයි. කෝපයත් අන්න ඒ වගේම තමයි. එහෙනම් මේ විග්‍රහය අවසානයේ අපිට හිතන්න සුවිශේෂී ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අපි දිගටම අපේ කෝපයට වහලෙක් වෙනවද? එහෙම නැත්නම් මේ විද්‍යාත්මක ක්‍රමවේදය හරහා කෝපය කියන එක අපේ ජීවිතේ ප්‍රශ්න හඳුනා ගන්න තියෙන හොඳම මෙවලමක් බවට පත් කරගන්නවද? ඊළඟ වතාවේ හිතේ අනතුරු ඇඟවීමේ ලයිට් එක පත්තු වෙද්දී මේ ගැන අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න.